අද දින මෙම මාස සාකච්ඡා පැවැත්වීමේ අරමුණ වන්නේ පාස්කු ඉරිදින ත්‍රස්තපහරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සම්බන්ධයෙන් මාත් දැනුවත් කිරීමයි. ඒ අනුව එම වාර්තාව මේ වන විට ශ්‍රී ලංකා පොලිසියට ලැබී තිබෙනවා. එම වාර්තාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංකරවිට මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුවේ අනිකුත් සමාජිකයන් ලෙස නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම අධ්‍යක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධ්‍යක්ෂක ත්‍රස්ත විමර්ශන කොට්ටාශය යන සමාජිකයන් 4 දෙනාගෙන් සමන්විතයි. එමෙන්ම මෙම කමිටුව මගින් තවත් අනු කමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතිනවා. එසේ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මේ හරහා මතුවෙන නව කරුණු සඳහා අලුත් විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කරනවා. කෙසේ වුවත් මෙම පරීක්ෂණ කොමිසම සභා වාර්තාව පිටු 66000ත් 67000ත් අතර ප්‍රමාණයකින් සමන්විතයි. ඒ අනුව දැනට පිහිටුවා තිබෙන මෙම ප්‍රධාන කමිටුව සහ අනිකුත් අනු කමිටු මගින් දැනට මෙම කමිටු වාර්තා අධ්‍යයනය කරමින් පවතිනවා. ඉතා කෙටි කාලයක් තුළ මීට අදාළ විමර්ශන ආරම්භ කොට එම විමර්ශනලින් මතුවන කරුණු වලට අදාළව අදාළ පුද්ගලයන්ට එරෙහිව ඉදිරි නෛතික කටයුතු ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා.